ආයිබෝන් හැමෝටම ඩිස්කවරි කිචන් YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ වතුර නොදා රසට කලුවට හයියට කුකුල් මස් කරියක් හදාගන්න විදිහ. ගොඩක් අය දන්නවා මේක හදන්න. දන්නේ නැති අයට පුළුවන් වීඩියෝ එක බලලා හදන්න. මම කුකුල් මස් ග්‍රෑම් 500ක් කෑලි කපලා අරන් තියෙනවා. ගොරක පේස්ට් තේ හැඳි එකමාරකුත් අරන් තියෙනවා. ඉඟුරු සුදු ලූණු සහ කරපිංචා ටිකකුත් මෙතන තියෙනවා. මේ වගේ හට්ටියක් මම ලිප උඩින් තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික පොඩ්ඩක් රත් වීගෙන එනකොට කපාගත්ත ඉඟුරු ටිකයි ලූණු වලින් පොඩ්ඩකුයි තෙලට එකතු කරගන්නවා. මේ ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. පොඩ්ඩක් බැදෙනකන් කලවම් කරන්න. ඊළඟට මම මේකට 3-5 කුඩු මේස හැඳි එකමාරකුයි මිරිස් කුඩු මේස හැඳි එකමාරකුයි එකතු කරගෙන මද ගින්නේ බැද ගන්නවා. ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා තියාගන්න නැත්නම් මිරිස් ටික කර වෙන්න පුළුවන්. හොඳට බ්‍රවුන් වෙනකම් බැදුනට පස්සේ කුකුල් මස් ටික ඒකට එකතු කරගන්න. පොඩ්ඩක් කලවම් කරගෙන සුදු ලූණු කරපිංචා ටිකත් එකතු කරන්න. ඒකටම ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. ලුණු එකතු කරනකොට ගොරක පේස්ට් වලත් ලුණු තියෙන නිසා පොඩ්ඩක් අඩුවෙන් ලුණු දාගන්න. ඔයාලට ඕනේ නම් රම්පේ කුරුඳු කරාමුණු ඇටි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මං අද ඒවා දාන්නේ නැතුව තමයි හදන්නේ. මේ වෙලාවෙම ගොරක ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේකට වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැහැ. කුකුල් මස් වල තියෙන වතුරෙන්ම තමයි මේක තැම්බෙන්නේ. දැන් ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන පියන වහලා මද ගින්නේ විනාඩි 3ක් විතර තියලා නැවත කලවම් කරන්න. දැන් ඔයාලට පේනවා මේකේ වතුර පොඩ උනාගෙන එනවා. විනාඩි 3න් 3ට වගේ පියන ඇරලා කලවම් කරගන්න. ඔන්න දැන් වතුර හොඳටම උනලා තියෙන්නේ. වතුර ටික හින්දෙනකම් සැරෙන් සැරේට කලවම් කරලා පියන වහලා තියාගන්න. දැන් වතුර ඔක්කොම හිඳිලා තියෙන්නේ. මේ වෙලාවේ මම ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරලා නිවෙන්න තිබ්බම හොඳට කළු වෙලා ලස්සනට පාට එනවා. නිවුණාට පස්සේ මේ වගේ ලස්සනට තියෙනවා. කුකුල් මස් වලට වතුර දාලා ඉවුවම කනකොට පිටි පිටි වගේ කටට දැනෙනවනේ. මේ විදිහට හදාගත්තම එහෙම වෙන්නේ නැහැ. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.
ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.